Hi ළමයි, welcome to my YouTube channel. මේ තමයි මගේ පළවෙනි vlog එක. ඉතින් මම අද ඔයාලට කියන්නේ අපේ අම්මගේ බර්ත්ඩේ දවසේ අපි කරපු දේවල්. අපේ අම්මට ලොකු ආසාවක් තිබ්බා එයාගේ බර්ත්ඩේ දවසේ වැඩිහිටියන්ට දානයක් දෙන්න. ඉතින් ඔය කරන්නේ අපි හැමෝම එකතු වෙලා ඒ වැඩිහිටි නිවාසෙට ගෙනියන්න ලේසි වෙන්න බත් පාර්සල් බඳ ගන්නවා. ගෙනියන්න ලේසි වෙන්න ඔක්කොම ලෑස්ති කරගෙන අපි මේ යන්න පිටත් වුණා. ඔයාලා ගොඩක් දෙනෙක් දැකලා තියෙන දන්න තැනකට තමයි අපි ගියේ. ඉතින් අපි එතනට යද්දි එයාලා අපිව ලස්සනට පිළිගත්තා. ඔයාලා දන්න කවුරු හරි ඉන්නවා නම් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔබ හින්දා මං මේ සංසාරේ සනසෙන්නේ අත ගන්න රැක ගන්න මට ඉන්න නිර්මායනේ කිසිදාකේ හදවන්නේ නෑ. මේ දානික ඇලලා තියෙන්නේ මෙන්න මේ හේමමාලි මිස්ගේ උපන්දිනේ හින්දා. ඉතින් අද අපේ අමාලිගේ උපන්දිනේ. ඔව් නේද? ඔව්. ඒ වගේම තමයි අද විශේෂ දිනයක්. මොකද්ද? කාන්තා දිනේ. ඉතින් අපි හැමෝටම සතුටුයි නේද? ඔව්. ඒක හින්දා අපි හැමෝම මේ හේමමාලි මිස්ට විශ් කරමු නේද? හා හොඳයි මහත්තයා. ආයෙත් විශ් කරමු එහෙනම්. Happy birthday to you. Happy ඉතින් එහෙම තමයි එයාලා අපේ අම්මගේ උපන්දිනේට විශ් කරේ. දැන් ඔය අපි කරන්නේ එයාලා හැමෝටම කෑම දෙනවා. ඉතින් මේ වැඩිහිටි නිවාසය බලාගන්න ලොකු අයියා මෙයාලව හරිය ආදරෙන් බලා ගන්නවා. ඔයාලටත් මේ තැනට උදව් කරන්න ඕනේ කියලා හිතනවනම් මම යටින් ලින්ක් එක දාලා තියන්නම්. ඕගොල්ලන් ගිහින් බලන්න. එයාලා හරි ආසයි එයාලව බලන්න එන කට්ටිය එයාලට බත් කවනවන. ඉතින් කවන්න කියලා අපෙන් ඉල්ලුව කට්ටියට අපි කැව්වා. ඔයාලට ආදරේ මතක් කරන්න පණිවිඩයක් තියෙනවා. ඒක තමයි මෙයාලා හරීම ආදරණීය අය. මෙයාලව පාරට දාන්නේ මොන හිතකින්ද කියලා මම කියන්න මන් දන්නේ. හැබැයි මම ඔයාලගෙන් ඉල්ලනවා කවදාවත් අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් පාරට දාන්න එපා කියලා. එයාලව හරීම ආදරෙන් බලාගන්න එයාලා වයසට ගියාම. ඉතින් ඔහොම ඉන්නකොට අපිට ෂෝක් බව යාළුවෝ දෙන්නෙකුත් හම්බුණා. අපේ මේ වැඩේට ගොඩාක් කට්ටිය උදව් කරා. ඒ අතරින් එකක් තමයි රුහන්සා ට්‍රැවල්ස්. ඉතින් ඔයාලා කොහේ හරි ට්‍රිප් එකක් යනවනම් මම පල්ලෙහාන් නම්බර් එක දාලා තියන්න. ඔයාලා කතා කරන්න. ඉතින් එයාලා හැමෝම කාලේ වුණාට පස්සේ එයාලට සින්දුවක් දාලා දුන්න ටිකක් විනෝද වෙන්න.
මෙයාලව දාලා යන්න හරිම දුකයි. ඒ දුකින් වුණත් මෙයාලට යනවා කියලා අපි යන්න පිටත් වුණා. ඉතින් ඔයාලගෙන් ආදරෙන් මතක් කරනවා මේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාලා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. ඔයාලා මේ වීඩියෝ එක ගැන මොනවද හිතන්නේ කියලා පල්ලෙහාන් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් අදට ගිහින් එන්න. බයි.